guys ඔයගලන්ට මේ පේනවා මේ ගහේ ලස්සනට frost එක අල්ලලා දිනවා. ගොඩක් ඉතින් සීතල එච්චර කියනදනම් සීතල නැහැ සාමාන්‍යයෙන් 35 degrees වගේ. ඉතින් මේ ලේක් එක guys හරිම ලස්සන ලොකේෂන් එකක්. මේ හරියට ගොඩක් වෙලාවට මේ මැගන්සස්ලා එනවා. ඉතින් මම අද බලාපොරොත්තු වෙනවා මැගන්සස්ලාව ෆොටෝ ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් exciting. මට පේන ඒගොල්ලන් මේ ටිකක් ඈතට ගිහිල්ලා ඉන්නේ. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ කින්ෆිෂර්ස්ලා ඉන්නවා මේකේ. ඉතින් හිතනවා අද දවසේ කින්ෆිෂර්ස්ලා ෆොටෝ ගන්න පුළුවන් වෙයි කියලා. Stay tuned guys. එන්නේ ෆ්‍රොස් එක අයිස් කතිය වගේ මිදිලා කියනවා සුදු පාටට. ඒකෙන් තේරෙනව නේද ටිකක් සීතලයි ඇත්තටම. ඈතින් මට පේනවා මේ බ්ලූ හැලන් කෙනෙක් ඉන්නවා. එයා ඉන්නේ ලේක් එකේ එහා පැත්තේ. ඉතින් හිතනවාද හොඳ chance එකක් හම්බෙයි කියලා විශේෂයෙන්ම මැගන්සස්ලාගේ ෆොටෝ ගන්න. මැගන්සස්ලා ඉන්නේ ටිකක් එහා පැත්තේ. ඉතින් මම guys අද මම ලස්සන ෆොටෝස් ගොඩක් ගත්තා මැගන්සස්ලාගේ. ඉතින් දැන් තියෙන්නේ යන්න දැසන වෙලාව හරියටම කිව්වොත් එහෙනම් 8:08 විතර ඇති. ඉතින් මේ තියෙන්නේ එවර්ග්‍රීන් ගස් ටිකක්. ඔයගොල්ලන්ට පේනවා මේ ග්‍රවුන්ඩ් ග්‍රාස් ටික ඔක්කොම ලස්සන රතු පහය වෙලා තියෙන රතු පාට වෙලා තියෙන. ඒ කියන්නේ මේ ග්‍රාස් ඔක්කොම මැරිලා තියෙන්නේ. ඉතින් වින්ටර් කියන්නේ ඔක තමයි. හරිම ලස්සනයි guys. ඉතින් අපි ගිහලා බලමු මෙන්න මේ පැත්තට මොනවද තියෙන්නේ. සමහරක් වෙලාවට මේ හරිය මේ ඩියස්ලා ගැවසන තැන. මේ ඩිය කෙනෙක් හම්බුනත් නම් ඉතින් ආරගති guys. කොහොමද හයිවේ එක කියන ඉතින් වාහන සද්ද වුණා නැහැ නේ යාත්තා. මේක පොඩි ෆොරස්ට් එකක්. හරි ලස්සනයි guys. ඉතින් පේනවනේ ආවෙත් ලස්සන සන්රයිස් එක ඇවිල්ලා තියෙනවා ගානට. මට මතක් වෙන නිකන් නුවරඑළිය වගේ. මේ බෑක්පැක් එක අරගෙන තමයි. පොඩ්ඩක් ඉස්සරහට. Alright guys. එහෙනම් දැන් මම යන්නේ මෙන්න මේ පැත්තට මේ පොඩි ට්‍රේල් එකක් තියෙනවා. මේක පොඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද වයිල්ඩ් ලයිෆ් සබ්ජෙක්ට් හොයාගන්න පුළුවන් කියලා.